වසර 3ක් තනි වුණු අමතක කර දමපු කූඩුවක කතා කරන්න බැරි මේ අසරණයා හිර වෙලා හිටියා. කවුරුත් නැති පාළු රංචුවක තමන්ගේම අයිතිකරුගෙන් ලැබුණු දඬුවමකට ඔහු වන්දි ගෙව්වේ මෙන්න මෙහෙමයි. පෑරුණු ඇස් දෙකක්, දූවිලි වලින් වැහුණු පැටලුණු ලොම් ගොඩක්. මේ ජීවිතය දිහා බලද්දී හදවත දරා ගන්න බැරි වේදනාවකින් පිරුණා. මම තීරණය කළා මොනම දේ වුණත් මේ අසරණයාව බේර ගන්නවා කියලා. පළමු වතාවට ඔහු කූඩුවෙන් එළියට ආවේ බයෙන් ගැහෙමින්. ඒ ලොම් තට්ටු කොයිතරම් බරද කියනවනම් ඔහුට ඇවිදි ගන්නවත් පණක් තිබුණේ නැහැ. අපි හෙමින් ඒ බර ඉවත් කරන්න පටන් ගත්තා. බොහෝ කාලෙකින් වතුර උගුරක් බීලා නැති පාටයි. ඒ ඇඟ පුරාම තුවාල. වේදනාවෙන් නිකිබින්දින ඒ හදවතට ආදරය කියන්නේ මොකක්ද කියලා අමතක වෙලා තිබුණේ. වෛද්‍යවරු මේ ජීවිතය වෙනුවෙන් සටන් කළා. ඒත් හැමෝම සැක කළේ ඔහුගේ හිතේ තිබුණු බය නැති කරන්න පුරුවන් වෙයිද කියලා. කෑම බඳුනක් පෙරලෙද්දි පවා ඔහු ගැහුණේ අතීතයේ ලැබුණු දරුණු අත්දැකීම් නිසා වෙන්නේ නැති. අපි ඔහුට බලෙන් කෑම පෙව්වේ ජීවත් කරවන්න තියෙන එකම බලාපොරොත්තුව නිසයි. ඒත් දවසින් දවස ඒ බය පහව ගියා. ඔහු අපිව පිළිගත්තා. ආදරය කියන්නේ ලෝකේ තියෙන ලොකුම බෙහෙත කියලා ඔහු අපිට ඔප්පු කළා. අද ඔහු වෙනස්ම කෙනෙක්. ඒ කළු පැහැති දිලිසෙන ලොම්, ඒ සතුටු පිරියැස්, ඔහු අද අපේ පවුලේම කොටසක්. අමතක කරන්න එපා. හැම සතෙකුටම තියෙන්නේ ආදරය විතරක් බලාපොරොත්තු වෙන හදවතක්. මේ වගේ දුකක් ආයෙත් කිසිම සතෙකුට නොවේවා.